නෝනේ මහත්තයා මෙච්චර කලින් මොකද අද වැඩේ ඉවරද? කොහොමත් වැඩක් තිබෙන්නේ මේ දවස්වල කවුද එදුම් අහන්නේ මට මේ ආරංචියක් ඇවිල්ලා මන් දුවගෙන ආවේ ඒලිව රිසල්ට් ඇවිල්ලා කියන්නේ අපේ කොල්ලගේ තාම බැලුවේ නැද්ද මම ඒක දැනගන්න ආවේ විජහට හානේ ඒලිව රිසල්ට් ඇවිල්ලාද? හරි අපේ එකගේ බලන්න ඕනේ. හැබැයි මට නම් ෂුවර් නෑ ඔක පාස්ද ෆේල්ද කියලාවත්. එහෙම කියන්න එපා අපේ එකා දස්සයි පොඩි කාලේ දන් ඉතින් ඔයාට වඩා මම එක්කනේ ඔක හිටියේ මම දන්නේ නැතුව අය ඔකගේ හැටි මතක නැහැ දෝ ලෙවල් වලටත් ඒ දෙකක්ද කොහෙද ඔකට තිබ්බනේ ඕක අනිවාර්යෙන් පාස් වෙලා ඇත්තේ කොහොමද අර ඉන්නේ සාලේට වෙලා මේ ශරීරන ලකුණු වල වෙලා තිබ්බොත් එහෙම සකසවන්න යන්න එපා. දෙකක් දෙන්න තාත්තගෙන් නේද පොඩ්ඩක් සැරට ඉන්න ඕනේ. නැත්තම් ඕක හදා ගන්න බෑ. කොල්ලොත් එක්ක රස්ති අරුව ගහලා ඉඳලා මට නම් ෂුවර්ම නෑ ඔක. බලමු. කොල්ලෝ අද තාත්තා කලින්ම එවිලානේ. මොකෝ? උඹේ එලිවර් රිසල්ට් තාම බැලුවේ නැද්ද? විජහට බලපන්. අප්පරදරි. ඇවිල්ලාද? ඇයි උඹේ පරම මිත්‍රයෙකුට කොම්පියුටර් එක ගැන කිව්වේ නැද්ද? තාත්තේ ඉතින් මොකෙන් බලන්නද? හරියම ෆෝන් එකක් නෑනේ. තාත්තා ඉතින් මට ෆෝන් එකක් කරන් දෙනවා කියලා බොරොන් දුන්නාට අරන් දුන්නේ නෑනේ. මම ඉතින් මොකෙන්ද දැන් බලන්නේ? අනික තාත්තේ ඔය එලිවර් රිසල්ට් වලින් මට වැඩක් නෑනේ. මම නළුවෙක් ඉඳින්නේ. ඉතින් මට එලිවර් රිසල්ට් මට වැඩක් නෑ. හරි බං මොනව කරන්නත් ඉස්සල්ලා ලකුණු බලාගෙන හිටපන්කෝ. උඹගේ ඔය මිත්‍රයෙක්ටවත් කෝල් එකක් දීපන්. දීලා උන්ගේ ෆෝන් එකකින් මම බලාගෙන එලිවර් රිසල්ට්. මං තාත්තේ ගෙල්ලෙන්නම් කොහෙනම් ඈ. ජනිදුවගෙන්වත් අහගෙන ඉන්න. දැක්ක නේද? මම හොරෙන් අහන් හිටියේ කතාව. තමුසේ යාළුවෙක් වගේ නේ පුතත් එක්ක කතා කරගෙන ඉන්නේ. තාත්තෙක් වගේ ඉන්නවකෝ. අනික බලනවා තමුසේ පොඩි කාලේ ඉඳන් ඌට රජය දුන්නේ එහෙම මහා දීලා. ඌ දැන් මොකට හිතන් ඉන්නේ? ඌ හිතන් ඉන්නේ නළුවෙක් වෙන්න. අපිට පුළුවන් තත්ත්වයක් ගැන හිතන්න පුරුදු කරන්න මහත්තයා. ඔය දරුවා විතරයි අපිට ඉන්නේ. ඌවත් අපි හදාගන්න එපායේ. අඩු ගන්න ජීවත් වෙන්න පුළුවන් රජයේ රස්සාවක් වච්චරන්න. පෙන්ෂන් එකක් හරි කියනෝනේ. ඕක කරයි. කොරයි. ඌටත් වෙන්නේ තමුසේ වගේම පාරයිනේ තියාගෙන රෙදි කඩයක් දාගෙන බිස්නස් නැති හින්දා උඩ බලාගෙන ඉන්නේ. මචං මම නම් අනිවාර්යෙන් කැම්පස් එකට යනවා. ගොඩ යනවා අනිවාර්යෙන්ම. මම දැන් ටාගට් කරන් ඉන්නේ කොළඹ විශ්වවිද්‍යාලේ. අනිවාර්යෙන්ම මම ඒකට යයි බා. ඒතනකුත් තියනවනේ. මමත් ඒවා. මමත් හිතන් ඉන්නේ එහෙම තමයි. ඒකයි බීරයක් තියනවනේ. අපි බලමු. ඒක නෙමෙයි බා. අර අපිත් එක්ක ඒක පොර මේ මොකක්ද යන මේ සඳුනියා ඌඩ කොහමද මම රිසල්ට් අනේ මන්දවා ඒක අපිත් එක්ක ඉඳලා ඌ ඉතින් ඉන්නේ අපි බොක්කේ යාළුවෝ කියලා බා පව් බං එක වීම බලද්දි ඒක අපි පාඩම් කරන්නේ කියලා කියද්දි ඌත් පාඩම් කරන්නේ නැතුව ආරකාගේ එළියා බා නින්දකින් බා සෙට් එකේම ගොබ්බේ ආවෝ බා ආ මෙතනලා කොහොමද? බලකේ ෂාට් කොහොමද බා? මට ඒකයි බීරේකයි. මොකට ඒ තුනයි බා. අඩෝ සිරාවට සතුටුයි ඈ. එකට ඉරපෙක ගොඩ යනවා වගේ සතුටුයි. මේ මට ෆෝන් එකක් නැහැ නේ බා. මගේ ෂාට් එක බලලා දෙන්න පුළුවන්ද ඔබගේ ෆෝන් එකේ? හරි. ඒ බලන්න ගියපන්කෝ. 2 4 3 2 5 බලලා ගියපන්කෝ.
Aduh, ඩබ්ලිව් 3ක් බා. උඹ ෆේල් බා. සිරවටමද? හරි අවුලන්නේ. මං කොහොමද ඉතින් මේ එලිවල පාස් වෙන්න නෙමෙයිනේ බං හිටියේ. මම නළුවෙක් වෙන්නනේ බං ඉන්නේ. ඕවයි වැඩක් නැහැ බං මට. හරි ඒක නෙමෙයි. උඹලගේ අනාගත බලාපොරොත්තු කොහමද? මං නම් නගර සභාවේ තමා බං. අනිවාර්යයෙන්ම යනවා. ඊළ තනකොටක් ගත්තෙන් පස්සේ හොඳ පරිහා. ඔය ගොබ්බටේ නාට්‍ය වල රඟපාලා වැඩක් නෑ බං. මාත් මොකක් හරි කරනවා බං. හොඳ පඩියක් ගන්න හොඳට ජීවත් වෙන්න පුළුවන් තත්ත්වයකට ආවනම් ඇතිලා. අනික අපේ තාත්තලට හොඳට සල්ලි දිනවනේ බං උඹලට වගේ නෙමෙයිනේ. ඉතින් අපිට රට ගිහිල්ලා හරි මොනවා හරි කරගන්න පුළුවන්. වැඩේ කියන්නේ දැන් උඹට තමයි ප්‍රශ්නේ බං. ඒ ලෙවල් ෆේල් කියන්නේ වැඩක් නෑ බං. ආයෙත් උඹේ ජීවිතේම ඉවරයි වගේ තමයි. උඹගේ දැන් ඔය ඉන්ටර්නෙට් එක සිදුවන්න එපා බං. ඔය දුර වැඩක් නෑ. ඔය සාර්ථක වුණත් වැඩක් නෑ බං. හොඳ ගාණක් දෙන්නේ නෑ. උඹලා අනිවාර්යෙන් ෆේල් වෙනවා. ඔය ගේම් එකනොත් අනිවාර්යෙන්ම ෆේල් වෙලා තමයි නතර වෙන්නේ. ඒකෙන් ඉන්න ඔය තාත්තා රෙදි කඩයක් දුවෙත් ඉන්න උඹ. ඒකේ වැඩ ටිකක් කියන අනිත් බං. ඊට පස්සේ ටිකක්වත් කරවන්න නැත්තම් උඹ ඉවරයි බං. ඔව් බං. උඹලා දැන් දිගට මෙහෙද ඉන්නේ? නෑ බං. අපි දෙන්නව කොළඹ යනවා. හරි බං. thank you බං. රිසල්ට් එක බැලුවට මං ගිහලා එන්නම් ගොයන. ඇවිද්ද හිටියේ කොහොමද රිසල්ට්? මම ෆේල් තාත්තේ. අම්මට කියන්න එපා. ඇත්තනවද කියන්නේ? හරි පුතේ කමන්නේ. ඒ ලෙවල් නෙමේ ජීවිතය කියන්නේ. ඔබගේ මත අරින්න එපා. ඔබ ඒ ලෙවල් වල කැමති නැත්නම් ආයෙ දෙවෙනි පාර ලියන්න ඕනේ. ඔබගේ ආසාව තියෙන්නේ නඩුවෙක් වෙන්නනේ. මගේ පොඩි කාලේ ආසාවත් ඕකම තමයි. මට බැරි වෙච්ච දේ මම ඔබට හරි කරලා දෙන්න ඕනේ. ඔබේ තාත්තා විශ්වාස කරපන්. මම කොහොම හරි ඔබ නඩුවෙක් කරනවා. බං. තාත්තගෙන පුතෙක්ට දෙන උපදේශක්ද මේ දෙන්නේ? මාරු තාත්තයි පුතයි එකට හම්බෙලා තියෙන්නේ.